අද අපි මෙතන දේශපාලන පක්ෂ රැස් වෙනවා වගේම අපි මතක තියාගන්න තවත් බලවේග තියෙනවා. සමුදා සංඝයා වහන්සේ විශාල සම්මලුවක් කැඳවලා තියෙනවා. බදාදා නීතිඥයෝ කැඳවලා තියෙනවා. එහෙනම් මේ කාරණේ ගැන අපි සියලු දෙනාම එකතුව කොහොමද වැඩ කටයුතු කරන්න කියලා අපි එවුණත්වයකට මෙතනින් ආරම්භ කරන්න තියෙනවා. අධිකරණ ඇමතුමා කියනවා මේකට හේතුව මේ රටේ නඩු වලට යන ප්‍රමාදය කියලා. ඒක විසඳන්න ඕනේ කියලා. මම ඒකට 100% එකඟයි. ඇත්ත වශයෙන්ම. මගේ විරුද්ධත්වයක් නැහැ. කොහොමද ඒක කරන්නේ? මොකද එතුමා කියලා තියෙනවා මේ රටේ තියෙනවා කියලා නඩු ලක්ෂ 11ක්. ඉතින් නඩු ලක්ෂ 11ක් මේ හැන්දෑවරුවේ මහේස්ත්‍රාවරු දිස්ත්‍රික්ක විනිශ්චයකාරු වාඩි වෙලා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. අපේ මම හිතන්නේ එතුමාගේ මතයක් තියෙනවා මේ විනිශ්චයකාරවරුන්ට හැන්දෑවරුවේ කරන්න දෙයක් නෑ පොත්තු රොටි හදනවා කියලා. අපි විතරයි දන්නේ ඒකට ඊළඟ දවසේ නඩුවට ලෑස්ති වෙන්න තියනවා කියලා. ඉතින් මේකට තියෙන්නේ නම් අපිට ආණ්ඩුවට උදව් කරන්න. මම විපක්ෂ නායකතුමාට කියන්නේ ඒක මේ පාර්ලිමේන්තුවේ එකතු වෙලා යෝජනාවක් දාලා එන සුමානේ බාර දෙන්න ඇත්ත වශයෙන්ම මේ රටේ මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියලා හොයලා බලන්න තේරුම් කාරක සභාවක්වත් කරා. ඉංගලන්තේ කොහොමද මේක කරේ? තවත් රටවල් වල ඩිජිටල් ක්‍රමය ඕනද? ඉතින් වහාම අද හිට එක කරොත් සමුද බාර දෙන්න. ඒකට ආණ්ඩුවට අපි මේක කතා කරලා විසඳුමෙන් පස්සේ කිව්වොත් රේස්ටාද ගන්න නඩුකාරවරු 100ක් ඕනේ මහේස්ත්‍රා 1000ක් ඉන්නවා කියලා සහයෝගය දෙන්න. ඒකට ඉතින් මම කියන්නේ ඒක සහභාගී කරන ගම මේ යෝජන සමුදයට සකස් කරන්න මෙතනින් නම් අපේ මන්ත්‍රී කණ්ඩායමේ සමාජ අමතර මම නම් කියන්නේ අපේ GLPD සිට ප්‍රමුඛතුමාටත් කතා කරගෙන මේ වැඩ කටයුතු කරන්න. එතකොට පළවෙනි එක. ඒක නොකර කරනවා ඒක අහන්න ඕනේ මොකක්ද හදිස්සිය. අපිටත් ඕනේ. මේ නඩු ටික අවුරුදු දෙකකින් තුනකින් අඩු කර ගන්න පුළුවන් නම් කොහොමද ඒක කරන්නේ කියලා. දෙවනි කාරණේ තියෙන්නේ ඒක මම බැලුවේ මම අපි කතා කරලා තිබුණා. දැන් මේ නඩු මේක තිබෙනවා නම් ව්‍යවස්ථාවේ සංශෝධනයක් හැටියට කවුද නඩු අහන්නේ? කවුද විනිශ්චයකාරවරු? දැනට නඩු විනිශ්චය මම ඉංගලන්තයේම තීරණ ගණනාවක් තියෙනවා. ඩයිම් සර්කල් ග්‍රෑන්ඩ් ජන්ක්ෂන් කැනල් එකේ ඉඳන් අනික් වට මම වෙලාව නැහැ කතා කරන්නේ. ඒකත් හොඳට මේ GLPD සමහතුමා පැහැදිලි කරලා දෙයි. මේ හැම එකෙම තියෙනවා Tamanට වාසියක් වෙනවා නම් නඩුවේ අහන්න බෑ කියලා. ඉතින් Tamanට අවුරුදු දෙකක් වැඩි වෙනවා නම් පඩිය තියෙනවා. පෙන්ෂන් එකට මේ පඩිය හම්බෙන්නේ. මෙතන ඉන්නේ පෙන්ෂන් නැති උනේ අය. එතන ඉන්නේ පඩිය වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. වාහන හම්බ වෙනවා. ඒකට ඒකේ යම්කිසි මුදලින් වාසියක් නේ. මේක ඇමරිකන් බාර් ඇසෝසියේෂන් එකේ rules of disqualification. ඒ වගේම මෙතන මම හිතන්නේ අපේ රොනල් පෙරමැස්තුමා එක මේවා තියෙනවා. Supreme Court recusal guidelines of the New Zealand Supreme Court, International Association of Judicial Independence and World Peace මෙතන තියෙනවා. And comparative note on applicable standards and regulation recusals and self-declared judges. ඉතින් මේ අනුව ඒ දෙවනි කාරණේ ගැන අපි කතා කරන්න ඕනේ. තුන්වෙනුව ඉතින් මේ ඇයට නඩුව අහන්න බැරි නම් කවුද මේ නඩුව අහන්නේ? සමහරු කියනවා නෑ නං ශ්‍රේෂ්ඨාධික නඩුව අහන්න ඕනේ කියලා. මොකද විශේෂයෙන්ම මේ නඩුව වෙන ආයතන නැත්නම් ඒත් අපේ ඒ ප්‍රශ්නේ නෑ. මෙතන නඩුව අහන්න ව්‍යවස්ථාවේම තව අධිකරණයක් පත් කරලා තියෙනවා. ඒ තමයි ජනමත විචාරණය. අපි නඩුකාරයෝ මිලියන 17ක් ඉන්නවා. ඒ 17 තමයි නඩුව අහන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ නඩුව ආවේ ගමන් 82 යටතේ ව්‍යවස්ථාවේ සහතික කරන්න ජනමත විචාරණය කොහොමදයි කියලා. ඉතින් අපි මේ මේ ව්‍යාපාරේ ගෙනියන්න ඕනේ රට වටේම ගිහින් කියන්න 82 යටතේ සහතික කළා මේ බලය ජනතාවට දෙන්න. ආණ්ඩුව කැමතිද නැද්ද? ඒක කරන්න. මම අන්තිමට අද මට හම්බුණා නඩුවක් අයි කියලා AVN Pereira versus AG. ඒක කියන්නේ
Constitution assures to all people the independent judiciary. Hence, sovereignty in Article 3 of the Constitution must be read to include the right of an independent judiciary. උසාවිය දැන් කියලා ඉවරයි මොකද? මේක අත්සන් කරලා තියෙන්නේ මේ කියලා තියෙන්නේ විජිත් මලාල්ගොඩ HMD නවාස් ජනක ඩිසිප්ලින්. ඉතින් මේ අනුව අපි යන්න තියෙනවා මේ ඇත්ත වශයෙන්ම ජනමත විචාරණය. ඒක නෙකරුත් මේ තීන්දුව අඳු ජනතාවට තියෙන අධිකරණ බලය හොරකම් කිරීම. ඉතින් මම හිතන්නේ මේක අනුව අපේ මේ පක්ෂවල ප්‍රධාන නියෝජිතයන් මුණ ගැහිලා වාර්තාවක් දෙන්න අපිට කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ. ඒක අපි විපක්ෂ නායකතුමාට කිව්ව ආණ්ඩුවට උදව් කරන්න ඕන. ඉතින් කියන්නේ අපි ලෑස්ති උදව් කරන්න කියලා මේ යෝජනාව ගිහින් බාර දෙන්න කතා නායකතුමාට. ඊට පස්සේ කියන්නේ අපි එක කතා කරන්න කියලා අගමැතිතුමේ ජනාධිපතිව කතා කරනවා. සංශෝධන ගොමනාල සංශෝධන කරනවා. ඊළඟට ගිහින් කියෝ මේක ඉතින් මම බැලුවා මේ මට තියෙන කෙටි කාලය තුලදී මේක පදනම් කළා අපි දේශපාලන ව්‍යාපාරයක් ගෙනුවා.